History Production. දැන් මගේ බයික් යන්නේ නැති එකේ මේ හෙල්මට් එක තිබිලා වැඩකුත් නැහනේ. කාට හරි විකුණ ගන්න තිබ්බනම් තමයි මරු. ඒත් කාටද විකුණන්නේ? මේක දැකපු ගොඩක් උන්නා කිව්වේ මේ හෙල්මට් එක කැතයි කියලානේ. මේක හරි මෝඩේ සෙට් කරගන්න ඕනේ. ඉතින් මේක විකුණ ගන්න. Sakuna. කවුද? අම්මලා සසියා එන කාලෙකි මොකෝ මේ වෙත්තේ? ඔව් මම මේ අලුතෙන් බයික් එකක් ගත්තනේ. ඔයා ඉතින් බයික් ගැන දන්නවනේ. ඔයාට පොඩ්ඩක් පෙන්නන්න හොඳයිද කියලා අහන්න ආවේ. එනවා පෙන්නන්න. බයික් එක නම් හොඳයි වී. මේ වාසි මේවා හොඳට තියෙනවා, කෑලි බෑලි තියෙනවා. ඉතින් තියෙනවා බයික් එක නවුලන්නේ නැහැ. එන එච්චරයි ඉතින් ඔයා ඉතින් බයික් ගැන දන්නවනේ. අවුලක් නැහැ. ටික අවුලන්නේ නැහැ බයික් එක. එහෙනම් මං ගිහින් යන්න දෙන්න. හරි ඉස්සෙල්ම බා. හරි අපේ ආ. හරි. අප්පඩ මොකද්ද බං ඔය හෙල්මට් එක? ඔබ තාම මොකද බං දාන්නේ? මේ අලුතේ බයිසිකලයක් කරන් බලපන්කො මේ ගැටි මේ නෑදෙක් කැඩිලා. දැම්මයි තේ. දාන්කෝ අපේ ඉදර දින සුපිරි හෙල්මට් එක මම කලින් බයිසිකලේ මම ඔබට ගෙනත් දෙන්නම්. සුපිරි බයික් එක කොළ පාටයි, මගේ හෙල්මට් එකත් කොළ පාටයිනේ. මොකෝ පොඩි කායිදම් බූරුවනේ. ඒක කොහොමද හෙල්මට් එක කරේ සේපත් දාලා ඉන්නවනම් බූරුවන්දේ. කොල්මෝ ට්‍රයි එකක් දීලා. මේ තියෙන්නේ මං කිව්ව වඩු කෑල්ල. මං වෙන කාලේ මේක දැම්ම බා. මේ හොඳට මං පරිස්සම් කරපු හෙල්මට් එක. මේකට ඉතින් ආයේ කෑලි ලයින් එනවා. ගමේ හැම එකම කිව්වා සුපිරි කියලා හෙල්මට් එක. මම ඉතින් උඹ මගේ පොඩි කාලේ යාළුවනේ බා. ඒකයි උඹට දෙන්නේ නැත්තම් මම දෙන්නේ නැහැ. උඹේ අලුත් බයික් එක කොළ පාටයිනේ. නැත්තම් මම ඔක දෙන්නේ නැහැ කියලා හිතන් හිටියේ. උඹට ඕනව කරම්පලයක්. නෑනේ. හැබැයි ඒක ලස්සනයි අයියා. මාරම ලස්සනයි. ඒක වාසීව ලස්සනයි. අපේ හෙල්මට් එක ලස්සනයි. ඒ වගේම කොල්ලත් ලස්සනදිනේ. ඕනේ ඒක නම් මහ පිස්සුවක්. මොනවාද බං කල්පනා කරන්නේ? ඔය හෙල්මට් එක දැන් බයික් එකක් ගැලපෙන එකේ අලුත් දහස් අරන් බලය. ඔව් නේ. 15000ද? ඔව් ඔව්. සල්ලි නම් තියෙනවා. සෙට් නේ අවුලක් නැහැ. අවුලක් නෑ බං සෙට් 15000ක් දීලා අරන් බලයන් ඔන්න ඔක. ඉන්නම් ගොයන් කාලෙම. ඔය ඉන්නේ ශාරුක් ખાන් වගේ. අවුලක් නැහැ. අවුලක් නෑ. සල්ලි දීලා අරන් බලයන් ඔන්න ඔක. හරි. හරිස්සෙන් එනං ඈ. හරි. මම හොඩු මේ ගෝතයා රැවට්ටුවා කොහමද දැන් 15000 අතේ තියෙනවා. ඉතින් හුදි පාටියක් දාන්න පුළුවන්. Aduh, Sasya, udah baik kata. Asia. Sasya මේ තෙල්ලේ කරනවා නේ. ඔව් අවුලක් නැහැ කරන්න තෙල්ල. ලොකු ගානක් ගියාද? ඉතින් ලොකු ගානක් ගියා නෑ ඉතින් පඩි හම්බුනා එකෙන් ගෙනාවා ඉතින් මම කොහමද දවස් ගානක් තිස්සේ තියෙන නිකන් හිටියේ. මොකද්ද බං මේ හෙල්මට් එක? කැතේ බෑ. තෝගේ ඔළුවට වැඩිය ලොකු. තෝත් කැතයි හෙල්මට් එකක් කැතයි. ඔලු බක් එක්ක ගෝතේ. අය සකුණලා ගෙදර ගියා බයික් එක ගත්තට පස්සේ මේ බයික් එකේ පෙන්නන්න සකුණා බයික් ගැන දන්නවනේ. ඊට පස්සේ මේ සකුණා ගාව තියනවා කිව්වා හෙල්මට් එක.
මට ඕක ලස්සනයි පට්ටයි කියලා බයික් එකක් ගලපෙන හින්දා මේ ගත්ත මටත් අපි ඕක හිත ගියා ඒකින්ද ගත්තේ. අපි 15000ක් දීලා ගත්තා සුකුනේ. ඉස්සෙන්න බං උඹ. ඇයි? ඊයක බලන් හැටි. 15000ක් දීලා ඉතින් ලස්සනයි බලනවා. රුපියල් 5000කට වගේ ගන්න තිබ්බ ඕක. ඔව්වා දාන වැඩි ඒ මට නම් හැබැයි ලස්සනයි. සීට් නෑ බං අසානි 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 සානි අක්කේ හායි මල්ලිලා අක්ක වැඩ ඇරලා ගෙදර යන ගමන්ද? ඔව් මල්ලි වැඩ ඇරලා ගෙදර යන ගමන් හදනවා හරිම මහන්සියි අප්පා. ඔයාලා මොකද මෙතන කරන්නේ? අපි මේ නිකන් ආවේ අක්කේ යාළුවෝ සෙට් එකත් එක්ක පොඩ්ඩයි ඉතින් ආව බෝකෝ පැත්ත සාසි අලුතෙන් බයික් එකක් කරන්නේ. සාසිනේ. ෂා මරුනේ අද්ද මල්ලි බයික් එකක් ගත්තේ. ඔව් අක්කේ හද උදේ ගිහින් බයික් එක ගෙනාවේ. අසානි අප්පා මල්ලි බයික් එක නම් හොඳ හැබැයි හෙල්මට් එක නම් චාටර්නේ. මගේ බොයිෆ්‍රෙන්ඩ් මේ වගේ හෙල්මට් එකක් කරගෙන මම නම් ජීවිතේට බයික් එක යන්න කරන්නේ. ඔව් අක්කේ අපි මුට ගියේ හිටියේ මුතාම ලදරු මානසිකක් තියෙනවා. හරි මල්ලි මම යනවා එහෙනම්. ඔයා එහෙනම් මේ හෙල්මට් එක අරගෙන අපිට ජීප් එකේ වටරංග පාන්න යන්න. ඒ ඇත්තටම හෙල්මට් එක කැතයිද? ඕකේ සුකුරුට්ටන් කෑලි වැඩි බං තොට ඕක කැතයි ඔලු බක් එක් වගේ අර අශානියක් කියලා ගියේ තොට කැතයි ඕක ඕක විසික් කරලා දාපන් කැතේ බෑ අනේ මන්ද මට නම් ඇත්තට මේක ලොකු කවුලක් පේන්නේ නැහැ. බයික් එකේ පාටම තියෙනවනේ. සකුණානේ දෙක එක කතා කිව්වා. මේ කවුලක් නැහැ කියලා බයික් එකේ පාටම ගල්පෙන හින්දා. අනේ මන්ද ඇති බලමුකෝ. එහෙනම් මම යනවා. බයි යා. හරි බයි. ඊයෝ මීට හරි හරි මේ නිව්ටල් එක නෙමෙයි තිබ්බේ. මේ හෙල්මට් එක. එයි මොකක්ද ඒක ඇවුනේ? උඹ වගේම මේ හෙල්මට් එක තියෙන කැතයි බං. අපෝ මේ හෙල්මට් එකේ කැත ඊය හලෝ. හෙල්මට් එක නිසා තමයි කොමුනේ. කපුනේ තමයි මට හෙල්මට් එක. ගමු නියු චාර්ට් අද මම පොඩ්ඩක් පාඩම් කරනවා. සකුණු සකුණු අයිඩෝ කෑ ගහන්න ගේ ඇතුළේ ඉන්නවා ගියේ බං. කැතවල ගන්න පස්සකුණු මට දැන් හැම එකම බීලු කරනවා. පොඩි එකාද ලොකු එකාද මේක දෙක දෙක. ඔළුබක්ක කී කිය. ඒව මේවා දාලා නැහැ මට දැන් මගේ සල්ලි ඕනේ. උඹ කියන විදිහ වෙලාවට සල්ලි දෙන්න උඹ හිතන්නේ මම මහ බැංකුවේ කියලා වැඩ කරනවා කියලාද? උඹනේ ගත්තේ හෙල්මට් එක මම අන්දලා දුන්නට උඹට බැරිද බලලා ගන්න හෙල්මට් එක? ඔය කියන්නේ මාව අන්දලා හෙල්මට් එක කියලා. ඒවා දාලා නැහැ මට මගේ සල්ලි ඕනේ. ඒවා මේවා දාලා නැහැ. දැන් මගේ සල්ලි ඕනේ. එච්චරයි කියන්නේ. දවස් දෙකක් කළොත් මට සල්ලි ඕනේ. ඊට වඩා නරක දෙයක් වෙන්න පුළුවන්. දවස් දෙකක් අතල මගේ සල්ලි දුන්නේ නැත්තම්. අම්මෝ ආයෙ නම් මේ වගේ බලුවට කාටක් කරන්නේ නෑ.
කියන්නේ මාව අන්දර මේවා කළේ කියලා. ඒවට දැන් නෑ මට සල්ලි ඕනේ. මුකුත් නෑ අක්කේ. මේ අපි මේ යාළු සෙට් එකත් එක්ක පොඩ්ඩ ආවා මේ පැත්ත හුංගෝ ටිකක් අල්ලන්න කියලා. රිනාවුණා. අයියෝ. පොඩ්ඩින පොඩ්ඩින. කියන්නේ මාව අන්දර මේවා කළේ කියලා. එනවද? උඹ කියේ ඇතලට ගන්න පාසකුණු මේක ලස්සනයි කියලා මට වික්ක නේද 15000කට. යන තැන මට මේ පොඩ එළිය පොඩ බල් හදනවා. හරි. එන එච්චරයි ති වයි බයික් එක ගන්න කවුලක් නැහැ. නෑ වාසි. හරි. හරි පැත්තට Aku juga kali yogi ya kalla yogi. Jangan pun.